සත්ත්ව හිංසාව අවිහිංසාව කියවම මතක් වෙන්නේ අපිට ඇහැට පේන විශාල ප්‍රමාණයේ ලොකු සත්තු. එහෙම නෙමෙයි. සතා කිව්වහම මේ පස පෝෂණය කරන කුඩා සුද්‍ර ජීවියෙක්ගේ ඉඳලා සාගරේ ජීවත් වෙන්න විශාලම සත්වයා තල්මසා හෝ ගොඩබිම ජීවත් වෙන විශාලම සත්වයා අලියා හෝ හැම සතාම සත්තු විදිහට අපි ගණන් ගන්නේ ඒ පරිසරයේ සාධක කොටස් මිනිහගේ ඉඳලා. හැබැයි මිනිහෙකුට අසාධාරණයක් වුණොත් හඬක් නගන්න පුළුවන්, උද්ඝෝෂණයක් කරන්න පුළුවන්, ඉල්ලන්න පුළුවන්. සත්තුන්ට එහෙම අසාධාරණයක් වුණොත් කතා කරන්න ඕනේ මිනිස්සු විතරයි. මොකද සත්තුන්ට එහෙම අවස්ථාවක් නැහැ. ඒගොල්ලෝ කරන්නේ පුළුවන් තරම් ඒ පරිසරය ආක්‍රමණය කරන සතෙකුට විරුද්ධව පහර දෙනවා. ඒ නැත්තම් ඒගොල්ලෝ පසුබාලා ඉන්නවා, නැත්තම් විනාශ වෙලා යනවා. මේක නවත්තන්න නම් අපි කරන්න ඕනේ දැඩි නීති, දැඩි දඬුවම් ඇති කරන්න ඕනේ. මොකද පරිසරය ආරක්ෂා කරන්න නම් බොරු මිත්‍යා මත වලින් බැහැර වෙන්න ඕනේ. අපි හිතනවා අලියෙක්ගේ කෙන්දක් දැම්මහම අපිට හොඳයි. ඇද්දල කෑල්ලක් බෙල්ල එල්ල ගත්තම අපිට හොඳයි. කොටි දටක් දාගත්තාම අපිට හොඳයි. ඒ බොරු මිත්‍යා මත වලින් ගිලිහෙන්න ඕනේ. මොකද මම දැකලා තියෙනවා සමහර දේශපාලඥයන්ගේ අත්වල තියෙන අලි කෙන්ද දාපු මුදු. ඒකට ඇද්දල කෑල්ලෙන් හදාපු මුදු. ඒවා බොරු මිත්‍යා මත. ඇද්දලේක තියෙන්නේ කැල්සියම්. අපේ දතක තියෙන්නේ කැල්සියම්. ඕක එල්ලගත්තයි කියලා ලොකු වෙනසක් වෙන්නේ නැහැ. ඒකෙන් වෙන්නේ බොරු මිත්‍යා මතින්ද බොරු වටිනාකමක් දීම නිසා ඒ සතා ඝාතනය වෙනවා, සතා මැරෙනවා. අපේ රටේ ලෝකේ කිසිදු රටක නැති ජෛව විවිධත්වයක් තියෙනවා. ආවේනික කුරුල්ලෝ 35ක් ඉන්නවා. ඉන්දියාවට විතරයි දෙවෙනි වෙන්නේ. වෙන ලෝකේ වෙන කිසි රටක ආවේනික කුරුල්ලෝ 35ක් නැහැ. ආවේනික සර්පයෝ ඉන්නවා 15කට වැඩිය. ලෝකයේ වෙනත් රටක එහෙම නැහැ. මං හිතන්නේ ඉන්දියාවත් නැහැ අපේ තරම් ආවෙනික සර්පයෝ. මේවා අපි නොදන්නවාට ලෝකේ බොහෝ විදේශිකයෝ සංචාරකයෝ මේක දන්නවා. මේවා බලන්නයි එන්නේ. මම නැතුව මුහුදක් අයින ලස්සන ලොකු හෝටලයක ඉන්න සංචාරකයෝ ලංකාවට එන්නේ නැහැ. සංචාරකයෝ එන්නේ මේ ස්වාභාවික පරිසරයේ විඳින්න. ඒ හින්දා අපි මේ වනාන්තරය එලි කරලා පාරවල් දැම්ම කියලා ඒකට සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න බෑ. අවිධිමත් සංවර්ධනය නවත්තන්න ඕනේ. සංචාරක ව්‍යාපාරය ඇති කරන්න නම් අපේ මේ පරිසරය රකින්න ඕනේ. පරිසරය රැක්කොත් තමයි සත්තු රැකෙන්නේ. ඒ හින්දා මම කියන්නේ මේ සත්ත්ව හිංසනයේ, සත්ත්ව ඝාතනයේ වහම නැවැත්තිය යුතුයි. මගේ අදහස නම් මේ සඳහා දැඩි නීති රීති ගෙන ආ යුතුයි. මිනිසුන්ට චින්තනයක් ඇති කළ යුතුයි. මේ සත්තු අපේ පරිසරයේම කොටස්. අපිට හා සමාන අයිතිවාසිකම් තියෙන කොටස් ජීවයක්.